ආයුබෝවන් හැමෝටම ක්‍රියේටර් ලංකා YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අපි හැමෝම දන්නවා ඒ හැඟීම. අයිස්ක්‍රීම් එකක් පළවෙනි හැන්ද කටට ගත්තම හරි, පැණි බීම වීදුරුවක් බෙව්වම හරි මොලේට දැනෙන ඒ පුදුමාකාර සතුට. හරියට මොලේ ඇතුලේ විදුලි බුබුලු දහස් ගණනක් එකපාර පත්තු වුණා වගේ. හැබැයි අපි ඒ සතුට විඳින අතරතුර අපේ ඇඟ ඇතුලේ ලොකු සටනක් පටන් ගන්නවා. අද මම ඔයාලට කියන්න යන්නේ සීනි කන්න එපා කියන සාමාන්‍ය කතාව නෙවෙයි. සීනි අණුවක් අපේ ලේ වලට ගියාම ඇත්තටම වෙන්නේ මොකද්ද? උදේට සීනි කන එකයි රැට සීනි කන එකයි අපේ ඇඟට බලපාන්නේ කොහොමද කියන විද්‍යාත්මක ඇත්ත ගැනයි. අපි මුලින්ම කතා කරමු මේ සීනි වල රසායන ගැන. අපි කන සාමාන්‍ය සීනි වල ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස්. මේ දෙන්න වැඩ කරන්නේ ආකාර දෙකකට. ග්ලූකෝස් කියන්නේ අපේ ඇඟට ඕනි කරන ප්‍රධානම ඉන්ධනයක්. ඒක ලේ වලට ගිය ගමන් අග්න්‍යාශය මගින් ඉන්සියුලින් නිකුත් කරනවා. ඉන්සියුලින් කියන්නේ හරියට යතුරක් වගේ. ඒක අපේ සෛලවල දොරවල් අරලා ශක්තිය නිපදවන්න ග්ලූකෝස් ඇතුළට යවනවා. හැබැයි ෆ්‍රුක්ටෝස් කියන්නේ මීට වඩා වෙනස් දෙයක්. අපේ ඇඟේ කිසිම සෛලයකට ෆ්‍රුක්ටෝස් කෙලින්ම පාවිච්චි කරන්න බෑ. ඒක යන්නේ කෙලින්ම අක්මාවට. මේවා වැඩියෙන් ලැබුණහම අක්මාව කරන්නේ ඒ සීනි ටික ට්‍රයිග්ලිසරයිඩ් කියන මේද වර්ගයට හරවන එක. බීමත්කම නැතිව අක්මාවේ තෙල් තැම්පත් වෙන්න, ඒ කියන්නේ ෆැටි ලිවර් ඇති වෙන්න ප්‍රධානතම හේතුව තමයි මෙන්න මේ ෆ්‍රුක්ටෝස් වැඩියෙන් ගැනීම. දැන් අපි බලමු මේ සීනි ආහාර කෑමට ගන්න වෙලාව ගැන. ඇයි උදේට සීනි කන එක භයානකයි කියන්නේ? අපි උදේ ඇහැරෙනකොට අපේ ඇඟේ කෝටිසෝල් කියන හෝමෝනය වැඩිපුර තියෙනවා. මේ හෝමෝනය තමයි අපිට දවස පටන් ගන්න ශක්තිය දෙන්නේ. ඉතින් උදේට ඔයා සීනි වැඩි කෑමක්, ඒ කියන්නේ පැණි රහ බීමක්, කේක් හරි බිස්කට් හරි කෑවොත් ඔයාගේ ලේවල සීනි මට්ටම එකපාරම ඉහළ යනවා. එතකොට ඉන්සියුලින් හෝමෝනයත් එකපාරටම වැඩියෙන් නිකුත් වෙනවා. එතකොට මේකේ ප්‍රතිඵලය මොකද්ද? පැය දෙකක් යනකොට ඉන්සියුලින් විසින් ලේවල සීනි මට්ටම ඕනෑවට වඩා අඩු කරනවා. ඒක නිසා ටික වෙලාවක් යනකොට ඔයාට කලාන්ත ගතියක් දැනෙන්න, කේන්ති යන්න, ආයෙත් මොනවා හරි පැණි රහ දෙයක් කන්න ලොකු ආසාවක් ඇති වෙන්න ගන්නවා. ඔයා දවසම ගත කරන්නේ මේ සීනි රෝලර් කෝස්ටර් එකේ උඩ පල්ලෙහා යමින්. අපි දැන් බලමු රාත්‍රී කාලයේදී සීනි ආහාරයක් ලබා ගන්න එක හොඳද කියලා. රාත්‍රී කාලයේදී සීනි ආහාරයක් ලබා ගන්න එක හඳුන්වන්නේ අපේ නිින්දේ සතුරා ලෙසයි. අපේ ඇඟ නිර්මාණය වෙලා තියෙන්නේ රැට නිදා ගන්න මිසක් ශක්තිය දහනය කරන්න නෙවෙයිනේ. මේ සීනි නිසා ශරීර උෂ්ණත්වය සහ හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා. එතකොට ඔයාට නිින්ද ගියත් ඒක ගැඹුරු නිින්දක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි රැට ලේවල සීනි වැඩි වුණාම ඒ සීනි අණු අපේ ඇඟේ තියෙන ප්‍රෝටීන් එක්ක බැඳෙනවා. මේකට කියන්නේ ඇඩ්වාන්ස් ග්ලයිකේෂන් ඇන්ඩ් ප්‍රොඩක්ට්ස් කියලා. මේකෙන් වෙන්නේ ඔයාගේ සම රැලි වැටීම සහ නහර තද වෙන එකයි. සරලවම කිව්වොත් ඔයා නිදාගෙන ඉන්න අතරතුර සීනි නිසා ඔයා ඉක්මනින්ම වයසට යනවා. ඉතින් ඔයා දිනපතාම මේ විදියට සීනි වැඩිපුර ගන්න කෙනෙක් නම් ඔයාගේ සෛලවලට ඉන්සියුලින් එපා වෙනවා. ඒ කියන්නේ සෛලවල දොරවල් ඉන්සියුලින් වලට හරියට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මේකට කියන්නේ ඉන්සියුලින් රෙසිස්ටන්ට් කියලා. මේ හින්දා ලේවල තියෙන සීනි පාලනය කරන්න අග්න්‍යාශයට තව තවත් වැඩියෙන් ඉන්සියුලින් හදන්න සිද්ධ වෙනවා. මතක තියාගන්න ඉන්සියුලින් කියන්නේ තැන්පත් කරන හෝමෝනයක්. ඇඟේ ඉන්සියුලින් මට්ටම හැමතිස්සෙම වැඩි වෙලා තිබ්බොත් ඔයාගේ ඇඟ කිසිම වෙලාවක තැන්පත් වෙලා තියෙන මේ දේ දහනය කරන්නේ නැහැ. ඔයා කොච්චර ව්‍යායාම කළත් බර අඩු නොවෙන්න මේක ප්‍රධාන හේතුවක්. ඒ වගේම තමයි කුඩා ළමයින්ගේ ශරීරය වර්ධනය වෙමින් පවතින නිසා වැඩිහිටියන්ට වඩා සීනි වලින් සිදුවෙන බලපෑම එයාලට ටිකක් වැඩියෙන් දැනෙනවා. පුංචි කාලෙදිම සීනි වලට ඇබ්බැහි වුණාම එයාලගේ මුළු ජීවිත කාලයටම බලපාන
සෞඛ්‍ය ගැටලු වලට එයාලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පුංචි ළමයින්ගේ මොළය වේගයෙන් වර්ධනය වන නිසා සීනි වලින් ලැබෙන අධික උත්තේජනය එයාලට හානි කරයි. පුංචි ළමයින්ට වැඩිපුර සීනි දෙන්න එපා කියන්නේ නිකන් නෙමෙයි. සීනි ආහාරයක් පුංචි ළමයෙක් ආහාරයට ගත්තම ඒ ළමයා අධික ලෙස ක්‍රියාශීලී වෙනවා. ඊට පස්සේ සීනි මට්ටම අඩු වුනහම ඒගොල්ලෝ ඉතාමත් ඉක්මනින් කේන්ති ගන්නවා. ඒ වගේම අඬන්න පටන් ගන්න හෝ අලස ස්වභාවයක් පෙන්වන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි අධික ලෙස සීනි ආහාරයට ගන්නා දරුවන්ගේ අවධානය එක තැනක රඳවා ගැනීමේ හැකියාව අඩුවන බව පර්යේෂණ වලින් හෙළි වෙලා තියෙනවා. ඒ වගේම තමයි කුඩා කාලයේදීම පැණි රස කෑමට හුරු වුණාම දරුවන්ගේ දිවේ තියෙන රස අංකුර වෙනස් වෙනවා. මේක නිසා එළවලු පළතුරු වැනි ස්වභාවික කෑම ඔවුන්ට රසයක් නැති කෑම ලෙස දැනෙන්න පටන් ගන්නවා. මේක පෝෂණ ඌනතාවලට පසු කාලීනව මඟ පාදනවා. අතීතයේදී වැඩිහිටියන්ගේ රෝග ලෙස සැලකූ රෝග දැන් දරුවන් අතරත් දැක ගන්න පුළුවන්. වයස අවුරුදු 10-12 වැනි කුඩා වයස්වල පසුවන දරුවන් පවා දියවැඩියාවට ගොදුරු වීමේ ප්‍රවණතාවය වර්තමානයේ වන විට විශාල ලෙස වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ කවදාවත් පැණි රස කන්න එපා කියන එකද? නැහැ. රහස තියෙන්නේ ඒක පාලනය කරන ක්‍රමයේ. සීනි කනවා නම් ඒක විතරක් කන්න එපා. ප්‍රෝටීන් හෝ තන්තු අඩංගු කෑමක් එක්ක සීනි ආහාරයට ගන්න. එතකොට ලේවලට සීනි උරා ගන්න වේගය අඩු වෙනවා. එතකොට අර භයානක සීනි ස්පයික් එකක්. ඒ කියන්නේ එකපාර සීනි මට්ටම ඉහළ යෑමක් ඇති වෙන්නේ නැහැ. ඔයාගේ ඇඟ කියන්නේ වටිනා මැෂින් එකක්. ඒක ආරක්ෂා කරගන්න එක ඔයාගේ වගකීමක්. මේ තොරතුරු ඔයාට වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න. තව කාට හරි වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඔබට සුබ දවසක්.